ඇත්තටම අපි කතා කරන්න යන කාරණා ටික ගැඹුරුයි. දේව වචනේ අභිරහස් ගොඩක් තිබෙනවා. මිස්ටරි කියන එකයි සීක්‍රට් කියන එකයි දෙකක්. සාමාන්‍ය ලෝකේ උදාහරණයක් ගන්න. දෙවනාංශ කැමති නැහැ එයාගේ වචනේ නරක කරනවා. දෙවනාංශ කැමති නැහැ එයාගේ වචනේ වංචා කරනවා. අපි යේසුස් වහන්සේ දෙවියන් වහන්සේද කියලා බලන කලින් දෙවියන් වහන්සේ කවුද කියලා දැනගන්න ඉපේ. මෝසස් දෙවියන් වහන්සේව යාළුවෙක් වගේ මුණට මුණ දැක්කා කියලා මෝසස්ම ලියනවා. එම පරිච්ඡේදයේම මෝසස් කියනවා අනේ මට වහන්සේගේ තේජස දකින්න ඕනේ කියලා. මනුෂ්‍යයා දෙවියන් වහන්සේව දැක්කා. ඒකට පරණ කිවිසුමේ අර කිව්ව ස්වාමීන් වහන්සේගේ දූතයා යේසුස් වහන්සේද. දෙවියන් වහන්සේ පරණ එකක් තියෙද්දි ඒව නැත්නම් මුල් එකක් තියෙද්දි තව එකක් දෙන්නේ. ඔබේ වචනයට පුද්ගලභාවයක් තිබෙනවා. ඔබගේ වචනය ඔබ කතා කරන වචනය ඔබමයි. දෙවියන් වහන්සේ කොහෙද? ස්වර්ගයේ අපි පියවරට ආවා. ඔබ ඒ ඔක්කොම බලාගෙන ආවන ඔබ සමානට කල්පනා කරලා ඕ යම් කිසි දෙයක් නම් දැනගත්තා. පරණ කිවිසුමේ දෙවියන් වහන්සේ ළඟට ආවේ නැහැ. දැන් අපි ආයෙ ගැන කතා කරන්න යන්නේ නැහැ. ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව්ව හරියට දැනගත්තාම ඔබට තේරෙයි සුභාරංචිය කියන්නේ මොකක්ද? අලුත් කිවිසුමේ අභිරහස කියන එක අපි සම්පූර්ණ කරගන්නවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කොහොමද මේ අවස්ථාව අයින් කළේ? අපි කලින් වීඩියෝ එකේ ඉදිරිපත් කළා මේ අභිරහස. සහෝදර සහෝදරිය දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් අපි අලුත් කිවිසුමේ අභිරහස ඒකේ අපිට තියෙන උරුමය අපි භුක්ති විඳින්න මේ යන්නේ දැන් මම හිතනවා ඔබ හැම වීඩියෝ එකක්ම බලන්න ඇති ඔබ මැද්දෙන් බැලුවට කමක් නැහැ නමුත් ඔබට හරි අදහසක් ගන්න නම් ඔබ මුල ඉඳලම බලන්න ඕනේ. ඉතින් හොඳයි. අද බලන්න යන්නේ මේ මෝසස්ගේ මිනිහ එයා මරුණම මොකද වුණේ කියලා. ඔබට මම පොඩි ඉඩයක් කියලාම යන්නම් ඉස්සරහට. දෙවියන් වහන්සේ කරපු එකම ෆියුනරල් එක. ඔබ බයිබලේ කොහේ අහලා තියෙනවද දෙවියන් වහන්සේ ෆියුනරල් කරනවා? මිනිහක් වල්ලන අහලා තියෙනවද? අහලා නැහනේ. ආබ්‍රහම්ගේ අච්චර ඇදහිල්ලේ පියාගේ මිනිය දෙවියන් වහන්සේ වැළලුවා කියලා ඔබ කොහේ අහලා තියෙනවද දැකලා තියෙනවද බයිබලේ? එහෙම නැහනේ. නමුත් මෝසස්ගේ මිනිහ ගැන පොඩ්ඩක් අපි බලන්න යනවා. මෝසස්ගේ මිනිහත් එක්ක 아무තු දේවල් ටිකක් සිද්ධ වුණා. ඒකෙන් අපිට අලුත් එළිදරව්වකුත් වෙනවා. අපි මේ කියන කාරණාවටම අදාළ එකක්. බලන්න ඔබ ආව නම් හැම දෙයක්ම බලලා හැම වචනයක්ම බලලා එකකට එකක් විරුද්ධ වෙන්නේ නැහැ. එක දේව වචනයක් තව දේව වචනයකට විරුද්ධ වෙන්නේ නැහැ. එක පණිවිඩයක් තව පණිවිඩයක හරහට යන්නේ නැහැ. ඒක තමයි මේකේ තියෙන පුදුමය. ඉතින් ඒකේ මහිමය අපි දෙන්න ඕනේ අපේ ක්‍රිස්තුස් වහන්සේට. හොඳයි. අපි බලමු දැන් මේකේ පසුබිමත් එක්ක දැන් අපි බයිබල් පදවලින්ම බලන්න යනවා. රයිට් අපි ආරම්භ කරමු. ද්විතීය කතාවේ 34 වෙනි පරිච්ඡේදයේ මේ වාර්තාව තිබෙනවා. මෝසස්ගේ මරණය ගැන. හොඳයි. ද්විතීය කතාවේ 34 වෙනි පරිච්ඡේදයේ 34 වෙනි පරිච්ඡේදයේ මෙන්න මෙහෙම කියනවා. ඔබ බොහොම උමනාවෙන් කලබලක් නැතුව අහන්න ඕනේ. දැන් මේක බයිබල් ස්ටඩි එකක් නෙමෙයි දිගටම යන්නේ. අපි වචනේ තමයි දේශනා කරන්නේ. 34 1 සිට 6 මෙහෙම තියෙන්නේ. ඉක්පිති මෝසස් මෝවබ් සමභූමි වල සිට යෙරිකෝ ඉදිරිපිට නෙබෝ කන්දේ තිබෙන පිස්ගා මුදුනට නැගුණේය. දැන් කන්දක් මුදුන නැග්ගා. ස්වාමින් වහන්සේ ඔහුට දාන් දක්වා තිබෙන මුළු ගිලියද් දේශයද මුළු නප්තලියද ඒප්‍රායිම් සහ මනස්සේගේ දේශයද පෙරදිග වූ මුහුදු දක්වා තිබෙන මුළු යුදා රටද දකුණු දිශාවද ෂෝවර් දක්වා තිබෙන ඉඳිගස් නුවර වූ යෙරිකෝ මිටියාවතේ සමභූමියද දැක්වූසේක. මොකද්ද කරේ දෙවියන් වහන්සේ? මෝසස් මේ කන්දකට ගෙනියලා විශාල භූමි ප්‍රදේශයක් පෙන්නනවා. මොකද්ද දන්නේ දැන් කරන්න යන්නේ නේද? විශාල භූමි ප්‍රදේශයක් දෙවියන් වහන්සේ මෙයාට පෙන්නනවා. හොඳයි. බලමු මොකද්ද සිද්ධ වෙන්නේ යන්නේ කියලා. ස්වාමීන් වහන්සේ මෝසස්ට කියනසෙක් නුඹේ වංශයට දෙන්නෙමි කියා. නුඹේ වංශය කියන්නේ මෝසස්ගේ වංශය නෙමෙයි ඈ. අපි හරි වේගවත් කලබලයිනේ. නුඹේ වංශයට දෙන්නෙමි කියා ආබ්‍රහාම්ටද ඊසාක්ටද
යාකොබ්ට දිවුල දේශය මේකය. මෝසස් අහගන්න මම දිවුරුවේ ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දෙනවා කියලා දේශයක් මේ තියෙන්නේ ඒක. ඔයා දැන් ලොකු දුරක් අරගෙන විශාල අවුරුදු ගානක ගමනක් අරගෙන ආවේ ඊශ්‍රායල් වංශය මිස්ර දේශයෙන් එළියට වහල්භාවයෙන් අරගෙන ආවේ. ඒ අරගෙන ආවේ මෙන්න මේ තියෙන්නේ මෙන්න මේ දේශෙට දැන් ඇතුළු වෙන්නේ නැහැ කියලා මෝසස්ට පෙන්නනවා. දැන් මෝසස් තමයි ප්‍රධානීය නායකයා නේද? කොයිතරම් සිතේ ප්‍රීතියක් ඇද්ද? අම්මෝ අවුරුදු ගානක ගමනක් ඇවිල්ලා පොඩි ගමනක් නෙවෙයි. දැන් එයාට මේක පේනකොට කොයිතරම් ප්‍රීතියක් ඇද්ද? ඔබ වහන්සේ මාව තමයි පාවිච්චි කරේ මෙච්චර ලක්ෂ ගානක සෙනගක් එළියට අරන් එන්න. ඊශ්‍රායල් ඉපදුනේ එතනින්. ඊශ්‍රායල් කියන ජාතිය මිස්ර දේශයේ තමයි උපදවලා ගත්තේ. රයිට්. ඊළඟට බලමු. ඒක නුඹ ඇස් වලින් දකින්නට සැලැස්සුවා. ඔන්න දෙවන්නාන්සේ නිකන් අමුතු එකක් කියාගෙන එනවා. ඔන්න මම ඔයාලට ඇස් වලින් දකින්න සැලැස්සුවා. හොඳයි. එහෙත් නුඹ එහි නොයන්නීයයි කීසේක. සහෝදරයා සහෝදරිය. වහල්භාවයෙන් මිස්ර දේශයෙන් ගේන සෙනග යන පොරොන්දු දේශය පෙන්නනවා ගෙනියන කෙනා යන්නේ නැහැ. ඕක එයා විඳපු දුක ඔබ දන්නවද දන්නේ නැහැ මෝසස් විඳපු දුක මේ සෙනගත් එක්ක. ලක්ෂ ගාණක්නේ. මගේ account එක හැටියට ලක්ෂ 16කට වැඩි. සමහර අය ලක්ෂ 30 40 කියන කමක් නැහැ. දෙවියන් වහන්සේට මහිමේ වේවා. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. විශාල සෙනගක් හැබැයි. ඒ අරගෙන ආපු සෙනග මෙන්න මෙතනට යනවා. හැබැයි ඔයා යන්නේ නැහැ. කැප්ටන්ට මොනවද හිතෙන්නේ? ඔයා උකට යන්නේ නැහැ. ඔයා ඇතුල් වෙන්නේ නැහැ. දැන් ඔබ කල්පනා කරන්න ඕනේ මොකද වෙනස හරි අසාධාරණයිද? මේ මනුස්සයා චුට්ටක් ඇතුල් වෙන chance එකක් දුන්නා නම්. ඔයා මෙච්චර දුක් විඳන්නේ පොඩ්ඩක් ඇතුල් වෙලා එන්න. පොඩි chance එකක්. හරි අමුතුයි මේ වැඩේ. මොකද්ද ස්වාමීන් වහන්සේ කියන්න හදන්නේ? එහෙත් නුඹ එහි නොයන්නේයයි කීසේක. මෙසේ ස්වාමින් වහන්සේගේ මෙහි කර වූ මෝසස් ස්වාමින් වහන්සේගේ වචනය ලෙස මෝවබ් දේශයේ ඒ ස්ථානයේ නැසුනේය. පෙනි ඇතුල් වෙන්න පෙනි එයාට යන්න හම්බුනේ නැහැ. එයා අර දේශේ මරුණා නැසුණා. ඔබයි මායිනම් මොන දේවල් කියයිද නේද? මෙච්චර මන් දුක් විඳා මට මේකට ඇතුල් වෙන්න chance එකක් ඔබ වහන්සේ දුන්නේ නැහැ නේ. ඒකයි මෝසස් තරම් යටහත් මිනිස්සෙක් බයිබලේ නැහැ කියලා කියන්නේ ඒකයි. ඒකයි හේතුව. හොඳයි. දැන් ඔන්න නැසුණා. දැන් බලමු ඊළඟට මොකද්ද වෙන්න යන්නේ කියලා. එතන තව වචනයක් තියෙනවා. ස්වාමීන් වහන්සේගේ වචනය ලෙස මෝවබ් දේශයේ වචනය ලෙස. ඒ කියන්නේ කලින් කියලා තියෙනවා. ඔබට පොඩි ඉඟියක් මම මේ දෙන්නේ. ඔබත් දැන් මේ වචනයත් එක්ක ආසාවෙන් උනන්දුවෙන් යනවා. ඔබත් මේ වචනට යන්න ඕනේ. ඔබට තේරෙනවනේ අපේ සභාව කොහොමද යන්නේ කියලා. වචනට යන්නේ. එතකොට ඔබට ඉංග්‍රීසියක් කියන මෙයා මොකද මේ වචනය ලෙස කිව්වේ? එහෙනම් කලින් කියලා තියෙන මොකක් හරි එකක්. මෙන්න මේ විදිහට තමයි වෙන්නේ වාට. හොඳයි. උන්වහන්සේ ඔහු මෝවබ් දේශයේ බෙත්පයාර් ඉදිරිපිට තිබෙන මිටියාවතේ තැන්පත් කළසේක. උන්වහන්සේ තැන්පත් කළා. පළවෙනි දේ තමයි මේ සභාවට ක්‍රිස්තුස් වහන්සේගේ සභාවට ලැබිච්ච ඉලිදරව්ව මේ දෙවියන් වහන්සේම ඇවිල්ලා මේ පොළොවට ආවේ නැහැ. ඔක්කොම දැන් උගන්ලා ඉවරයි. එයා අඩිය තිබ්බේ නැහැ. එයා දේව දූතයෙක් තමයි එව්වේ. ස්වාමීන් වහන්සේගේ දූතයා තමයි එව්වේ. ඒක අපි දැන් ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් ඔබ දැන් මැදදී බලන කෙනෙක් නම් අද බලන කෙනෙක් නම් පස්සට යන්න වෙනවා. ඒ හින්දා තීරණ ගන්න එපා. එක වීඩියෝ එකක් බලලා කවදාවත් තීරණ ගන්න එපා. මොකද මේ කතාව මේ කාරණාව වෙනස්. මේ ආත්මයන් වහන්සේ දෙන කාරණාව වෙනස්. මේක මනාලියට සූදානම් කරපු එකක්. දැන් කියනවා තන්පත් කළාලු. ඔබ වහන්සේ මේ ආබ්‍රහම්වත් එහෙම තන්පත් කළේ නැහනේ. ආබ්‍රහම තන්පත් කළෙත් නැහනේ. මෝසස්ව තන්පත් කළේ මොකක් හරි ඔබ වහන්සේ කියනවාද අපිට මේ දෙවියන් වහන්සේ තන්පත් කරනවා මෝසස්ගේ මිනිය. ආබ්‍රහම්නේ ඇදහිල්ලේ පියා. ආබ්‍රහම්නේ විශේෂ මනුස්සයා. දෙවියන් වහන්සේගේ ගිවිසුම ආරම්භ වුණේ එතනින්නේ. ඇයි මේ මෝසස්ව එයා තැන්පත් කරන්නේ? ඒ විතරක් නෙවෙයි තව වචනයක් තියෙනවා පොඩ්ඩක් බලමු. ඒ 6 වෙනි පදේ අන්තිම ටික. මොකද්ද කියන්නේ? නමුත් කිසි මිනිසෙක් අද දක්වා ඔහුගේ සොහොන්පළ නොදනි. ඔබ හිතනවා නම් අනේ මේව කතන්දර හරි ලස්සනයි කියලා. ඉතින් මගේ සහෝදර සහෝදරිය මට ඒ ගැන දුකයි. ලස්සන කතාවක් මේක කියලා.
මේ කතාවක් නෙවෙයිනේ. මේක ඇත්තට සිද්ධියක්. ඒ සිද්ධිය ඇතුලේ රහසක් තියෙන අභිරහසක් තිබෙනවා. අද දක්වා සෝන්පොළ තිබ්බනම් කොහොමද මොසස්ගේ? ඊශ්‍රායල් විතරක් නෙමෙයි අපේ මිනිස්සුත් ගිහලා වඳි. මොනවා හරි එකක් වඳින්නනේ ඕනේ. ගිහිල්ලා ඒකට වඳි. දෙවියන් වහන්සේ ඒක හොයන්නේ තිබ්බේ නැහැ. සෝන්පොළ හොයාගන්න බැරි වෙන්න තිබ්බා. අද ඊශ්‍රායලේ නම් අවුරුද්දෙන් අවුරුද්ද පුදුම දේවල් කරා. මොකද මොසස් නැතුව බෑ. හොඳයි අපි කරුණු කීපයක් දැන් ඒකෙන් අපිට එළිදරව් වෙනවා. මොකද්ද මම කියාගෙන යන්න. ඔබට දැන් වීඩියෝ එක තිබෙන නිසා ඔබට ආයි නැවත පස්සට ගිහලා බලන්න පුළුවන්. මොකද්ද? එකක් පොරොන් දේශයට මොසස් ඇතුල් වෙන්නේ නැහැ. මොසස්ගේ මරණය වචනය ලෙස සිද්ධ වුණා. මොසස්ගේ භූමදානය දෙවියන් වහන්සේ කළා. කිසිවෙක් ඔහුගේ සෝන්පොළ අද වෙනකන් දන්නේ නැහැ. මේක දෙවියන් වහන්සේ විසින් කරපු එකම ෆියුනරල් එක. දැන් අර කිව්ව කාරණාවල් මම එකපාරට එක තැනකට ගෙනාවා. හොඳයි. දැන් මොසස් සහ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දැන් ඔබ දන්න අලුත් කිවිසුම අභිරහසයෙන් කරගෙන ඉන්නේ දිගටම යනවා. මොසස් පරණ කිවිසුමේ මැදිහත්කාරයා. මැදිහත්කරු මැද දෙවියන් වහන්සේ ඊශ්‍රායල් අතරේ සහෝදරය අපි අතරේ නෙවෙයි. ඔය අනුන්ගේ කිවිසුම් වලට රින්ගන්න එපා. ඔක අනුන්ගේ එකක්. ඔබතුමා ඔබ සහෝදරයා ඔබ කියන්න එපා මේ ඊශ්‍රායලුත් අපේ තමයි. මම මේ කතා කරන්නේ එදා 3500කට කලින් අවුරුදු 3500කට කලින් මොසස් ලවා දෙවියන් වහන්සේ ඊශ්‍රායල් වංශයක කරපු කිවිසුම ගැන කතා කරන්නේ. අන්‍ය ජාතින් එක කළේ නෑ. එතන මැදිහත්කරු මොසස්. දෙවියන් වහන්සේ ඉන්නවා ඊශ්‍රායල් ඉන්නවා මැදිහත්කාරය මොසස්. තව පොඩ්ඩක් පැහැදිලි කරන්නද? සෙනඟ කියනවා ඔයා ගිහිල්ලා යාට කතා කරලා දෙවියන් වහන්සේට කතා කරලා අපිට පණිවිඩ දෙන්න. අපිට කතා කරන්න බෑ. ඒ වගේම උන්වහන්සේ කියන දේ ආවිලා අපිට කියන්න. මැදිහත්කාරය. දැන් ඔන්න පරණ කිවිසුමේ මැදිහත්කාරය මොසස් අලුත් කිවිසුමේ මැදිහත්කාරයෙක් ඉන්නවා. කවුද? ක්‍රිස්තුස් වහන්සේ. ඕක කල්පනාවේ තියාගෙන මම මේ කියන බයිබල් පදේ දැන් පෙරලා බලන්න යෝහාන් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදය. යෝහානකේ 17. මේ කාරණාවල් ඉතා අලංකාරව දෙවියන් වහන්සේ අපිට පෙන්වලා තියෙන්නේ. මේ අභිරහස එළියට ගන්නම තමයි අපේ උරුමය අපේ තිබෙන වාග්යවන්තකම ආශිර්වාදය පෙන්වන්න. හොඳයි. කුමක් හේඳ උන්වහන්සේගේ පූර්ණ කමින් අපි සියල්ලෝම අනුග්‍රහය ලැබීමු. කාගේ පූර්ණ කමින්ද? ක්‍රිස්තුස් වහන්සේගේ පූර්ණ කමින්. එයාගේ පූර්ණ කමින් අනුග්‍රහය අපි ලැබුවා. දැන් ඔබ අනුග්‍රහය දන්නවා ඇති. මක්නිසාද විවස්ථාව මොසස් කරන කොටගෙන දෙන ලද්දේය. මොසස් කරන කොටගෙන දෙන ලද්දේය. දෙවියන් වහන්සේ මොසස්කින් තමයි විවස්ථාව දුන්නේ. නමුත් බලන්න අපිට වෙච්ච වැඩේ. අනුග්‍රහයද සත්‍යද පැමුණුනේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙනය. ඔන්න දෙකක් තියෙනවා දෙපැත්තේ. විවස්ථාව මොසස් කරන කොටගෙන ඊශ්‍රායල්ට අනුග්‍රහය ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන අන්‍ය ජාතීන් වන අපට. ඊශ්‍රායල්ට අයිති නමුත් ඒගොල්ලෝ එපා කියනවානේ. මේක නිතර මතක් කරන්න වෙනවා. ඔවුන් ක්‍රිස්තුස් වහන්සේව ප්‍රතික්ෂේප කළ යන ගහලා දාන්න කියලා කිව්වේ ඒගොල්ලෝනේ. ඉතින් අපිට හම්බුණ අනුග්‍රහය. දැන් ඔබ මෙතන යහට මම ඔබට මුල් වීඩියෝ වලදී කිව්වා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියනකොටම ඔබගේ සිතට එන්න ඕනේ දෙවියන් වහන්සේගේ වාක්‍ය අනුව. දෙවියන් වහන්සේගේ වචනේ තමයි යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ තමයි දෙවියන් වහන්සේගේ වචන. දැන් මෙතන යහටත් ඔබට පොඩි කාරණාවක් සිතේ දාගන්න පුළුවන්. මොසස් කියනකොටම විවස්ථාව. ක්‍රිස්තුස් වහන්සේ කියනකොටම අනුග්‍රහය. විවස්ථාව පාපේ උපදවන්නේ. සීල තෘෂ්ණා උපදවනවා. මරණය ගේනවා. වර්ධනපත් කරනවා. නැති වී යන එක. මේ පැත්තේ අනුග්‍රහය, සමාදානය, ප්‍රීතිය, ජීවනය, ධර්මිෂ්ඨකම ක්‍රිස්තුස් වහන්සේ තුළ. ඔබ ජීවන ගහෙන් කනවද? ක්‍රිස්තුස් වහන්සේ කියන ජීවන ගහෙන් කනවද? අර අනිත් ගහෙන් කනවද කියන එක ඔබ තමයි තීරණය කරන්න ඕනේ. තව ගහක් තියෙනවා. පාපය සහ මරණය කියන ගහ. හොඳ සහ නරක දැනගන්න ගහ. මේක එහෙම දැනගන්න ඕනේ නැහැ. මේක ඔබ නිදහස්. ඔබ අනුග්‍රහයි ඉන්නේ. හොඳයි සහෝදරයා සහෝදරිය. දැන් අපි එනවා මේ මොසස්ගේ මිනිය දෙවියන් වහන්සේ වැළලුවේ එකේ අර්ථය එළියට ගන්න. ඒක එළියට ගන්න එන්නේ. ඒක එළියට ගන්න නම් අපි ඒ විවස්ථාවට වෙච්ච දේ නැවත පොඩි මතක් කිරීමක් කරනවා. දැන් ඔන්න තේරුම් ගන්න 3500කට කලින්
මෝසස්ගේ අන්තිම දවස අපි කතා කළා වැළලුවා. ඇයි දෙවියන් වහන්සේම වැළලුවේ? කල්පනාවට ගන්න. ඇයි උන්වහන්සේම වැළලුවේ? ඒක සිතේ තියාගෙන තමයි ඉස්සරහට යන්න ඕනේ. මෝසස් යනු ව්‍යවස්ථාවයි. දැන් පොඩක් සරල කරමුද? දෙවියන් වහන්සේම ව්‍යවස්ථාව වැළලුවා. ටිකක් අමාරුයි පිළිගන්න. දෙවියන් වහන්සේම ව්‍යවස්ථාව වැළලුවා. හොඳයි. අපි එනවා එපිස 2:14ට ඉක්මනින්ම අපි බලමු. එපිස 2:14 මොකද්ද සිද්ධ වුනේ කියලා බලන්න. මක්නිසාද වෙන් කිරීමේ මැද බිත්තිය දෙවියන් වහන්සේ අපිව වෙන් කරු මැද බිත්තිය කඩා දමා ඒ සතුරුකම ඉස්සලා අපි සතුරෝ දෙවියන් වහන්සේ සතුරෝ පව් කරන කෙනා සතුරෙක් දෙවියන් වහන්සේට සතුරුකම නැමැති නියෝගවල අන්තර්ගත වූ ආඥාවල ව්‍යවස්ථාව තමන්ගේ මාංශයෙන් නැතිකොට කුරුසේදී යන ගහලා දැම්මා. දෙගොල්ල එක්කල උන්වහන්සේම යේසුස් වහන්සේම ක්‍රිස්තුස් වහන්සේම අපේ සමාදානියව සිටිනසේක. අන්න ව්‍යවස්ථාව එන ගහලා දැම්මා. ඔන්න දැන් කල්පනාවට ගන්න. යේසුස් වහන්සේම එන ගහලා දැම්මා ව්‍යවස්ථාව මරුණා. පරණ කිවිස මතක කරගන්න. මෝසස්ව වැළලුවා. දෙවියන් වහන්සේමයි. මෙතන දෙවියන් වහන්සේමයි පුතාව දුන්නේ. පුත්‍රයාව දුන්නේ පූජා කරන්න අපි උදෙසා. රයිට්. තාපදයක් බලමු. කොලොසි 2:14 අපට විරුද්ධව අපිට එදිරිව තිබුණු ව්‍යවස්ථාවල නියෝගවල ලියවිල්ල මකා දමා ඒක කුරුසියේ ඇනගසා අහක් කළසේක. එන ව්‍යවස්ථාව කුරුසිය ඇනගලා අහක් කළා. මතකද? මාගේ අහක් ඔයාම නුඹලාට ප්‍රයෝජනය. මම අයින් කරන්න. කුරුසියේ ඇනගලා අයින් කරන්න. හොඳයි. ඉතින් එතකොට බලන්න කොලොසි පොතේ සඳහන් වුණා අපට විරුද්ධව අපට එදිරිව තිබුණු නියෝගවල ලියවිල්ල මකා දමා ඒක කුරුසිය ඇනගසලා අහක් කරා කියලා. ඔබ සිතේම තියාගන්න මෝසස් කියන්නේ විවස්ථාව ක්‍රිස්තුස් කියන්නේ අනුග්‍රහය. දෙන්නම අතරමැදියෝ. මේ තැනත්තා ගෙනාවා විවස්ථාව මේ තැනත්තා ගෙනාවා අපිට අනුග්‍රහය. ඕකේ. රයිට්. දැන් අපි ද්විතීය කතාවේ 27:26 බලන්න යනවා. 27:26. ඒකට හේතුව ඔබට තේරෙයි ඇයි කියලා. දැන් දෙවියන් වහන්සේ මේ යම් කාරණාවක් කියන මේ විවස්ථාව ගැන. ඒක කියනවා මේ විවස්ථාවේ වචන ඉෂ්ට කරන පිණිස ඒවා ස්ථිර නොකරනන්නාට ශාප වේවා. මේ විවස්ථාවේ වචන ඉෂ්ට කරන පිණිස ඒවා ස්ථිර නොකරන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ ආමේන් කියත්වා. දැන් මේ කාරණාව පරණ කිවිසුමේ ද්විතීය කතාවේ ඊශ්‍රායල්ට කියන කාරණාවක්. දැන් මේක දසපනත නෙවෙයි වෙනම ඒ මෝසස් දීපු ටික කියලා ඔබ ගන්න එපා. මොකද මේ ඔබ කැමති නම් ගන්න. නමුත් මේ ඔක්කොම අයිති මේකට. ඔක්කොම අයිති මෝසස්ගේ අතට තමයි ව්‍යවස්ථාව දුන්නේ. ගල්වල ලියා කොටන ලද්ද. ගල්වල දීපු එක. කන්ද උඩට ගිහලා ගෙන ආපු එක. මරණයාගේ ව්‍යවස්ථාව. ඒක දැන් අපි දන්නවනේ ඔක. රයිට්. ඔක ගලාති 3:10 ඕක මතක් කරලා දෙනවා. ගලාති 3:10. ඒතකොට දැන් ඔබට තේරෙයි ඇයි මම මේ පදේ ගෙනාවා කියලා. ගලාති 3:10. මේමයි ලියලා තියෙන්නේ. මක්නිසාද යම් පමණ දෙනෙක් ව්‍යවස්ථාවේ ක්‍රියාවල පිහිටන්නෝද? කියන්නේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඕනෑම දෙයක පිහිටන්නෝද? එපමණ දෙනා ශාපයකට යටත් වී සිටිති. ඇයි? මක්නිසාද ව්‍යවස්ථාවේ ලියා තිබෙන සියලු දේවල් කරන පිණිස එහි නොපවතින සියල්ලෝ ශාප ලද්දෝ යයි ව්‍යවස්ථාවේ ලියලා තියෙනවා. ඒකෙම ලියලා තියෙනවා. දැන් මම ඔබට පෙන්වන්න හදන්නේ එන මේ ශාපය ගේනවා නම් හොඳයි ධර්මිෂ්ඨයි යහපත් තමයි ව්‍යවස්ථාව ශුද්ධයි. නමුත් ගැලවීම ගේන්නේ නැහැ. ශාපය ගේනවා නම් දෙවියන් වහන්සේ අපිට කියනවා යම් කිසි දෙයක්. මොකද්ද කියන්නේ? ඕගොල්ලන්ට මම දුන්නේ ඕගොල්ලෝ වැටිලා ඉන්නවා කියලා පෙන්වන්න. ඕගොල්ලන්ගේ පාපී ස්වභාවය පෙන්වන්න. ඕගොල්ලෝ ඉන්න ඕනේ මගේ ස්වභාවය. මම දෙවියන් වහන්සේ. මා ශුද්ධව සිටින බැවින් නුඹලා ශුද්ධව සිටපල්ලා. නමුත් ඕගොල්ලන්ට ඉන්න බෑ. ඕගොල්ලෝ වැටිලා කියලා පෙන්වන්න තමයි මම මේ නීතිය දුන්නේ. ඒක නීතිය දුන්නාට ඔයගොල්ලෝ නැගිටින්න බෑ. ඔයගොල්ලෝ වැටෙනවා විතරමයි. ඒ විතරක් නෙවෙයි ඔබ මගේ දඬුවමට අහු වෙනවා. ඔබ මගේ උදහසට අහු වෙනවා, ශාපයට අහු වෙනවා. ඒ නිසා තමයි අලුත් එකක් දුන්නේ. දැන් ඔබට තේරෙනවද? එහෙමනම් අර පරණ කිවිසුමේ මෝසස්ව වලලුප එක, භූම දානය කරපු එක, දෙවියන් වහන්සේ විශේෂම කරපු එකේ දෙවියන් වහන්සේ අපිට පණිවිඩයක් දෙනවා කියලා. මොකද්ද උන්වහන්සේ කියන්නේ? මම ඔබට කියන්නේ මොකද්ද කියන්නේ? මම තමයි ව්‍යවස්ථාව දුන්නේ. මම මේක වලලන්නම්.
මම මේක නැති කරන්නම්. මම මේක හොයාගන්න බැරි තත්වයකට ගියන්නම්. හොයන්න බෑ. ඔබ මම නිදහස් කරන්නම්. ඔබ වර්ධනපත් කරන කිවිසුම ඔබ මරණයට අසු කරන කිවිසුම මම අයින් කරන්නම්. මම ඒක අයින් කරන්නම්. සම්පූර්ණයෙන්ම අයින් කරන්නම්. දැන් බලන්න දෙවියන් වහන්සේ යමක් කියලා තියෙන්නේ. ඒක කොහොමද අලුත් කිවිසුමට බලපාන්නේ? අලුත් කිවිසුමට බලපාන්නේ. උන්වහන්සේව අනගහලා දැම්මට රෝමවරු යේසුස් වහන්සේව අනගහන්න බාර දුන්නට ඊශ්‍රායල්වරු කවුද පූජා කරන්න බැටළු පැටවා වෙව්වේ? දෙවියන් වහන්සේ ලෝකෙට ප්‍රේම කරා තමන්ගේ පුත්‍රයාව දෙන තරමට. එහෙනම් දුන්නේ කවුද? අනගහන්න එව්වේ කවුද? දේව දූතයන්ට වඩා මදක් එහෙම නැත්නම් මද වේලාවක් පහත් කරේ මරණය විඳින පිණිස කියලා අපි හේබ්‍රෙව පොතේ ඉගෙන ගත්ත දෙවෙනි පරිච්ඡේදයේ. එහෙනම් දෙවියන් වහන්සේම කියනවා මම මේක අයින් කරන්නම් ව්‍යවස්ථාව. ඕගොල්ලන්ව මරණයට පත් කරන එක මම අයින් කරලා ජීවනයේ දෙන එක නැකිටවන්නම්. සහෝදරයා සහෝදරිය. දැන් ඔබට තව කාරණාවක් කියලා මම අවසන් කරන්න යනවා. ඊටාම වැදගත් කොටසක්. මේක නික්මයාමි 33:11 බලන්න මේ සිද්ධිය. හොඳට බලන්න දැන් මිනිසියෙකු තමාගේ මිත්‍රයාට මුහුණට මුහුණලා කතා කරන්නක් මෙන් ස්වාමින් වහන්සේ මෝසස් සමග කතා කළසේක. මිත්‍රයත් එක්ක කතා කරනවා වගේ දෙවියන් වහන්සේ මෝසස්ව කතා කළලු. හරි නේද? හොඳයි. මෝසස්ගේ පොතේමයි ලියන්නේ. මෝසස්ම ලියනවා. එයා ගැනමයි ලියන්නේ. පැහැදිලි කරගන්න. අපි ඒක එහෙම තියෙද්දි අපි එනවා 18 වෙනි පදයට. දැන් ඒක ඒ පරිච්ඡේදෙම ය ඉතුරු ටික 18. ඔහුද අනේ ඔබගේ තේජස මට පෙන්වුව මැනවයි කීවේය. මේ මොකද මූණට මූණ බලන කෙනායි තේජසක් අහන්නේ. දෙවනන්සේගේ මූණේ තේජස තියෙන්නේ. දැන් මොන්න මොසස් දැන් කියන මට තේජස පෙන්වන්න කියලා. දැන් පේනවද? මේ බයිබලෙට වැරදිලා නෙවෙයි. එලිදරව්වක් නෑ අපිට. අන්තිම කාලේ සභාවට තමයි එලිදරව් වෙන්නේ. ඒ මනාලියට තමයි එන්නේ. තව චුට්ටක් යන් 20ට යන්. මාගේ මූණ දකින්ට නුඹට නුපුළුවන. එහෙනම් කිව්වේ දැන් දැක කියලා යාළුවෝ වගේ. පේනවද ඔබට? කල්පනා කරවන්නයි මම හදන්නේ ඔබ. අපිට මේක දැකලා හිමින් යවන්න බෑ මේ බයිබල් පද ටික. මේ හේබ්‍රෙව් භාෂාවේ වෙන දෙයක් ඇත්ත කියලා කියන්න බෑ. මාගේ මුහුණ දකින්න නුඹට පුළුවන් මක් නිසාද මිනිස්සු මා දැක ජීවත් නොවන්නේය. ජීවත් වන්නේ නැහැ. ඔයත් මැරෙනවා දැක්කනම් මාව. දැන් පොඩ්ඩක් ගමු අපේ මේ සභාවේ එළිදරව්වෙන් ගමු. දෙවියන් වහන්සේ කියනවා මෝසස් ව්‍යවස්ථාව ඔයා මැරෙනවා. ඔයා මාව දැක්කොත් මැරෙනවා. හැබැයි මම වර තැනක් පෙන්නන්නම්. අන්න එතන ගිහිල්ලා ඉන්නකෝ. ඊට පස්සේ ඔබ හොයලා බලන්න එහෙම එකක් වුණාද කියලා. බයිබලේ එහෙම තැනකට එයා ගියාද කියලා බලන්න. හොඳයි අපි ඒ ටික බලන්න යනවා. 21 22 23 බලව මා ළඟ ස්ථානයක් තිබේ. ඔයාට මගේ මුණ බලන්න ඕනද? මං ගාව තැනක් තියෙනවා. නුඹ පර්වතයේ පිට සිටපන්න. පර්වතයේ උඩ සිටපන්න. පසු කර යන කල ඔය පර්වතයේ උඩ ඉන්නකොට මාගේ තේජස පසු කර යන කල මම නුඹ පර්වතයේ විවරයේ තබා. දැන් උඩ තමයි ඉන්න කිව්වේ. ඊට පස්සේ කියන මම ආව විවරයට දානවා. අර මම පසු කරගෙන යන ගමන් මම ආව විවරයට දානවා. මතක් කරන්න මොකක් හරි වෙනවද මේ එදා නොවිච් එකක් ඊට පස්සේ වුණාද කියලා මතක් කරන්න සහෝදරයා සහෝදරිය. මේ දෙවියන් වහන්සේ 3500කට කලින් කියන වෙන්න යන දෙයක් ගැන. හොඳට කල්පනා කරන්න. මා නුඹ පසු කර යන තුරු මගේ අතින් නුඹ වසන්නේමි. මෝසස් ඔයා මාව දකින්න මම මගේ අතින් ඔයාව වහනවා. ඒ කියන්නේ මොකද්ද ඔබ වහන්සේ මේ කියන්නේ? ඔයා පර්වතේ පිට සිටපන්න. ක්‍රිස්තුස් වහන්සේ කවුද? යේසුස් වහන්සේ කවුද? පර්වතය. නමුත් ව්‍යවස්ථාව ඇඟේ. මෝසස්ගේ ව්‍යවස්ථාව යේසුස් වහන්සේගේ මාංශයේ. ඔයා පර්වතයේ පිට සිටපන්න. ඔයා පර්වතයේ වෙන්න. මම ඔයාව විවරයකට දානවා. යේසුස් වහන්සේ විවරයකට දැම්මද නැද්ද? උන්වහන්සේගේ මරණයෙන් පස්සේ පර්වතයේ කුහරයකට දැම්මද නැද්ද? ව්‍යවස්ථාව අන ගහලා තැම්පත් කළාද නැද්ද? අලුත් සොහොන් ගේක තැම්පත් කළාද නැද්ද?
අදටත් යේසුස් වහන්සේගේ බොඩිය හොයන්න පුළුවන්ද? මෝසස්ගේ බොඩිය හොයාගන්නත් නැහැ. පේනවද මේ ආත්මයන් වහන්සේ මේක ගලපලා අපිට දෙන විදිය? එදා එක ඡායාවක් සිද්ධ වුණාට අද ඒක සැබෑව. දැන් බලන්න වෙච්ච දේ. මම මගේ අතහකට ගන්නෙමි. ඔන්න බලන්න. එවිට නුඹ මාගේ පස්චිම ස්වභාවය. ඔයාව මම බැලළුවා. ඔයාව තැම්පත් කළා. මමයි ඒ ඔක්කොම ප්ලෑන් කරේ. මම එදා 3500කට ප්ලෑන් කරා. තව 1500කින් අවුරුදු උගානකින් වෙන්න යන දේ. දෙවනාංශ කරේ. උන්වහන්සේ කියනවා බලන්න මේ වචන ටික අල්ලගන්න. මගේ පස්චිම ප්‍රභවය. පස්චිම ප්‍රභවය කියන්නේ පිටිපස්ස. මම කලින් වීඩියෝ එක මෙහෙමම කිව්වා ඔබට. දෙවනාංශයකට පිටිපස්සකුත් තියනවාද? දෙවනාංශේ පිටිපස්සක් නැහැ. දෙවනාංශේ තමයි ආලෝකය. මුල්ම ආලෝකය. විශ්වය කියනවා නම් ඔබ එහෙමයි ස්වර්ග පොළව මේ තියෙන සියලු දේම කලින්ම හිටපු කෙනා මුල්ම කෙනා. පළවෙනි කෙනා ආලෝකය. නිකන් ආලෝකයක් නෙවෙයි. කිසිවෙකුට ළඟ වෙන්න බැරි ආලෝකයක්. ඒතර එයාට පිටිපස්සකුත් තියෙනවාද? තේරුම් ගන්න. උන්වහන්සේ කියන්නේ ආත්මික දෙයක්. මගේ පිටුපස කියන්නේ පරණ කිවිසුම. ඔබ මගේ පිටුපස දකින්නේ මුහුණ දකින්නේ නැහැ. පරණ කිවිසුමේ අයට දෙවියන් වහන්සේගේ තේජස දකින්න බෑ. පරණ කිවිසුමේ අයට ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ තේජස දකින්න බෑ. මෝසස්ගේ තේනකට දකින්න බෑ. නමුත් අලුත් කිවිසුමේ අයට පුළුවන්. බලන්න ඊට පස්සේ ඊටු ටික කියවලා අපි අවසන් කරන්න යනවා. පස්චිම ප්‍රභාවය දකින්නේ එහෙත් මාගේ මුහුණ දකින්නු නොලබන්නේ. ඔබ දැක්කා නේද? ඔබට මතකද ඊශ්‍රායලටත් බැරි වුණා මෝසස්ගේ මුහුණ දකින්න? මොකක්ද ඒකේ අර්ථය? වහගත්ත මුහුණ. එයාගේ මුහුණ අමුතු විදිහට බැබලෙන්න ගත්තා. හැබැයි తాවකාලිකයි. වහගත්තා. අලුත් පොත්වල ලියලා තියෙනවා කොරින්ති පොතේ. අද දක්වා මෝසස් කියවන කල ඔවුන්ගේ මූණ පිට වැස්මක් තිබේ. මෝසස් කියවන කල. මම ඒක පස්සේ ඔබට වෙන වීඩියෝ එකකින් කියන්නම්. මෝසස් කියවන කල. එහෙනම් සහෝදරයා සහෝදරිය මෝසස්ව වැළලුවා. එයාව කොට දාන්න හදන්න එපා. ඒ මිනිහ එළියට ගන්න යන්න එපා. පරණ කිවිසුම සමාප්තයි. ඒක ඉවරයි කුරුසියේදී. හොඳයි. දෙවියන් වහන්සේට සියලු ප්‍රශංසාව ස්තුතිය පුද කරමින් බලා සිටි ඔබ හැමතෙම මම ආශිර්වාද කරනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්. ආමේන්.